ආයුබෝවන් අද ක්‍රිස්තු වර්ෂ 2026ක් වූ අප්‍රේල් මාස 22 වනදා බදාදා ඇමරිකා එක්සත් ජනපදයේ මැසවුසෙට්හි දේබ්‍රාපියාස් විසින් උඩුමහල් මැදුර පාඨකයන් වෙත එවා ඇති පණිවිඩය. අද දවසේ මාර්තුකාව දෙවියන් වහන්සේගේ මැවිල්ල. දිනට නියමිත බයිබල් කොටස උත්පත්ති පළමුවන පරිච්ඡේදයේ 20 වන පදයේ සිට 31 වන පදය දක්වා. අද දවසේ පණිවිඩය සඳහා පදනම් කරගෙන ඇති බයිබල් පදය. සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාරද? ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූසේක. පොළව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත. ගීතාවලිය 104 වන පරිච්ඡේදයේ 24 වන පදය. එක් වර්ෂයක මීකත් දිනය එනම් පෘථිවිය ආරක්ෂා කර ගැනීමට ලෝකවාසීන් දිරිමත් කරන හා පරිසරය පිළිබඳ දැනුවත් කිරීම පිණිස ගෝලීය ව්‍යාපාරයක් විසින් සෑම වර්ෂයකම අප්‍රේල් 22 වන දින මීකත් දිනය ලෙස නම් කර ඇත. යෙදී තිබුණේ ඉරිදාවකය. එදින මගේ ස්වාමි පුරුෂයා සහ මම නගරයේ සත්වෝද්‍යානයක පැවැත් වූ දේශනයකට සවන් දීම පිණිස එහි ගියෙමු. එලිමානයේ වාඩි වී දේවගතිතුමා විසින් උත්පත්ති පොතේ සඳහන් මැවීමේ කතන්දරය අලලා කළ දේශනයට සවන් දෙමින් සිටින අතරවාරයේ අපට අවට කොටු කර සිටි සතුන් කිහිප දෙනෙකුද දැකගත හැකි විය. දේවගතිතුමා පෘථිවිය සහ එහි වසන සියලු ජීවීන් සම්බන්ධව අපගේ යහපත් ගබඩාකාරීත්වය ගැන පැහැදිලි කරන අතර පසුබිමෙන් වූ සතුන්ගේ ගාල ගෝට්ටිය අපට ඇසුනේ ඔවුන් දෙවියන් වහන්සේ අප මැවූසේක යනුවෙන් මොරගසනවාසේය. දේවගතිතුමා දේශනය අවසන් කරමින් සත්වෝද්‍යානය පුරා ඇවිද ගොස් සත්වයන් දැක බලා ගන්නා ලෙසත් එම සත්වෝද්‍යානයේ සත්වයන් සංරක්ෂණය කිරීමේ මෙහෙවර දියත් කර ඇති ආකාරය පිළිබඳ දැනුවත් වන පිරිසත් අප දිරිගැන්වීය. එහි අති විශාල සත්ව ප්‍රභේදයන් අපි දුටුවෙමු. එලෙසම ක්ෂීරපායි සතුන්, පක්ෂීන් හා උභයජීවීන් බොහොමයක් ඔවුන්ගේ වාසභූමිය අහිමිවීම, නීති විරෝධීව සතුන් ඇල්ලීම, වායු දූෂණය සහ කාලගුණික තත්ත්වයන් වෙනස් වීම යන කාරණා නිසා වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇති බවත් අපි ඉගෙන ගත්තෙමු. ඒ සමගම මෙම සත්වයන් සංරක්ෂණය කිරීමට ගෙන ඇති උපක්‍රම ගැනද අපි දැනගත්තෙමු. මීකත් දිනයේ සත්වෝද්‍යානයට යාමෙන් දේව මැවිල්ලේ අසිරිය ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමට මගේ සිත යොමු විය. රැකබලා ගැනීම පිණිස අපේ අත්වලට බාර දී ඇති ජීවීන් ආරක්ෂා කර ගැනීමට අපි අපේ වගකීම ඉටු කරමු. අපි යාඥා කරමු. මැවුම්කාර දෙවිඳුනි, මේ මවිත කර පෘථිවිය හා එහි වසන සියලු ජීවීන් ගැන ඔබ වහන්සේට ස්තුති වේවා. යහපත් ගබඩාකාරයන් වීමෙන් ඊට ප්‍රතිචාර දක්වන්නට අපට උපකාර කළ මැනව. ආමෙන්. දවසේ සිතුවිල්ල. මැවිල්ල රැකබලා ගැනීම පිණිස දෙවියන් වහන්සේ මා කැඳවන්නේ කුමන ආකාරයටද? යාඥා යොමුව. සංරක්ෂණය කිරීමට ගන්නා උත්සාහයන් ඔබට ජේසු පිහිටයි.